back to my YouTube channel. ඉතින් ගොඩ දවසකින් පස්සේ තමයි මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. මොකද පහුගිය දවස්වල තිබ්බ ගං වතුර තත්ත්වයක් එක්ක අපි වීඩියෝස් මොකුත් අප්ලෝඩ් කරේ නැහැ. ඒ වගේම අපේ පැත්තටත් ගං වතුරෙන් ගොඩාක් බලපෑම් ඇති වුණා. ඉතින් මේ ඇවිල්ලා අපි මහ ගං වතුර තත්ත්වේ එන්න කලින් අපි ආරක්ෂිත ස්ථානවලට ගිය විදිහ අපි අද්දිත් ගොඩක් පැතිවලට වතුර දාලා තිබ්බා. ඒ වගේම කඩවල් වල, ගෙවල් වල තිබ්බ බඩු ආරක්ෂිත මිනිස්සු අරගෙන ගියා. ඉතින් ගං වතුර ගැන කතා කරලා දවස් ටිකේම බැස්සා. ඒ වගේම කාලගුණ දෙපාර්තමේන්තුවෙන් එහෙම කිව්වා ආරක්ෂිත ස්ථාන වලට යන්න මහ ගං වතුර තත්ත්වයක් එයි කියලා. හැබැයි එහෙමත් ගියපු නැති මිනිස්සු හිටියා. ඒ කියන්නේ අපේ පැත්තෙත් ගොඩක් කට්ටිය හිටියා අන්තිම මොහොත වෙනකන් ස්ලැබ් එකේ උඩ වහල්වල් උඩ එහෙම හිටපු. අන්තිමට යාළ බෝට් වලින් තමයි ආරක්ෂිත ස්ථාන වලට ගිහිල්ලා තිබ්බේ. අපි බලන් ඉද්දි වතුර වැඩි වෙනවා. මොකද අපිටත් අඩි 9ක් 10ක් විතර වතුර ආවා. ඉතින් හිතා ගන්න බැරි තරම් ලොකු වතුරක් ආවේ මේ පාර. ඒ කියන්නේ මීට කලින් ආව ගං වතුර වලට වඩා ලොකු ගං වතුර තත්ත්වයක්. ගොඩක් කට්ටියට ජීවිතේ නැති වුණා. ගොඩක් කට්ටිය අතුරුදහන් තාම. සමහර දේපල හානි වෙලා තිබ්බ. සමහර මිනිසුන්ට ඒ කියන්නේ තමන්ගේ ඉන්න ගෙදර තමන්ගේ කිසිම බඩු මුට්ටුවක්වත් බේරගන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා. ඉතින් මම දැක ගොඩක් කට්ටිය පුළුවන් විදිහට උදව් කරා. කාට හරි කරදරයක් වුණාම එකතු වෙලා එයාලට උදව් කරනවා. ඉතින් ඒකට ගොඩක් අගය කරන්න ඕනේ. ඒ වගේම ඔයාලත් පරිස්සමින් හිටිය කියලා මම හිතනවා. ඉතින් අපි next video එකෙන් හම්බෙමු.